friends, සමෝලොක්ස් වලට සාදරයෙන් පිළිගන්නවා. අපි ගෙනාපු වීඩියෝ එක චීස් කොත්තු වලට ආස ඔයාලා වෙනුවෙන්මයි. අපි ගත්තාද චීස් කොත්තු එකක් මහපෙළන එක්සොටික් කියන රෙස්ටොරන්ට් එකේ. අපි බලමු මේක කොහොමද කියලා. මේක උනේ 1200ක්. ඒ වගේම අපි දැන් බලමු 1200 මේ කොත්තුව කාඩුද ලාභද කියලා. පාටෙක්යි ඒ වගේම පොඩි පාර්සල් එකයි හම්බුනේ. අපි දැන් ඒක පිටානේ තියෙනවා. चिकन एक सेपरेट चिल्ली අපි හිතුවට වැඩි चिकन එක ලොකු ප්‍රමාණයෙන් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවනේ. අපි දැන් චීස් කොත්තු ඕපන් කරලා බලන්නයි හදන්නේ. මේ රෙස්ටොරන්ට් එක තියෙන්නේ අලුපුව මුල්ලේ. මේ පැත්තේ ඉන්නව නම් ඕගොල්ලන්ට try කරලා බලන්න පුළුවන්. මේක full size portion එක. ඕගොල්ලන්ට පේනවා ඇති මේක උඩින් තනිකර චීසි ගතියට තියෙනවා. ඒ වගේම හොඳ චීස් වලුත් එනවා මේ වෙලාවේ. මේක සාමාන්‍යයෙන් දෙන්නෙක් තුන්දෙනෙක් විතරයි. ඕගොල්ලන්ට පේනවා නේද මේ කොත්තුවට එකතු කරලා තියෙනවා ලුණු, කැරට්, ඒ වගේම මාළු මිරිස්, ඒ වගේම එළවලු ශාකය එකතු කරලා තියෙනවා. ඒ වගේම හොඳට උඩ තට්ටුව අපිට පේනවා චීසි ගතියට තියෙනවා. ඒ වගේම හොඳ සුවඳකුත් මේ වෙලාවේ එනවා. අපි දැන් කාලා බලමු මේ කොත්තුව කොහොමද කියලා. මම දැන් තිගානක මේ චීස් කොත්තුව දාගන්නවා. මුලින්ම අපි ග්‍රේවි එක නැතුව මේක රස බලමු. මේකේ චීසි ගතිය හොඳට තියෙනවා. චීස් හැපෙන තරම් මෙහෙම කෑලි තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට මතක ඇති කලිනුත් අපි චීස් කොත්තු වීඩියෝ එකක් කරා. ඒකත් එක බලද්දි මේක තමයි මම කාපු හොඳම මේ චිකන් කෑල්ල හොඳට ක්‍රිස්පි ගතියට තියෙනවා. ඒ වගේම හොඳට සීසන් වෙලා තියෙනවා. ඒ වගේම අලුත් රසට තියෙනවා. අපි දැන් ග්‍රේවි එකත් එක්ක try කරලා බලමු. අපි දැන් බලමු මේ ග්‍රේවි එකත් දාලා චීස් කොත්තුවේ රස කොහොමද කියලා. ග්‍රේවි එක නම් ස්පයිසි. මම කන ප්‍රමාණයට විතරයි දාගත්තේ. ඔයගොල්ලෝ ස්පයිසි රසට වැඩිපුර කැමති නම් වැඩිපුර දාගෙන කන්න පුළුවන්. මේ චීස් කොත්තුව ගත්තම රුපියල් 1200ට ඕනට පේන එක පාඩු නැහැ කියලා. ඒ වගේම මේ චිකන් කෑල්ලත් ග්‍රෑම් 250ක් වගේ තියෙනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් try කරලා බලන්න. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම අමතක නොකර අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු.